තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පරමාර්ථ වශයෙන් දේශනා කරන ලද ඒ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ ගැඹුරු ගවේෂණයන් කරන ප්‍රඥාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි දරුවනි දැරියනි අද දිනය 2025 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 21 වෙනිදා අද ඉරිදා දවසක් අපි වෙනදා වගේම අද ධර්ම දේශනේ පවත්වනු ලබන්නේ බොරැල්ල එන්.එම්. පෙරේරා අනුස්මරණ කේන්ද්‍රයේදී තමයි අපි මේ ධර්ම දේශනේ පවත්වන්නේ. අපි අද පවත්වන්නේ 85 වෙනි සදාම් සංගායනාව. 85 වෙනි සදාම් සංගායනාව තමයි අපි අද පවත්වනු ලබන්නේ. එම සදාම් සංගායනාව පටිගත කිරීම සහ ඒ ප්‍රවාහන ගාස්තු දායකත්වය දරන්නේ අද අරුණා සමරසේකර මහත්මිය සහ ධම්මිකා සහ ආයේෂා යන සොයුරියන් අද දින පූර්ණ දායකත්වයේ සපයා ඇත්තේ මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වූ තමාගේ මෑණියන් සිහි කිරීම සහ මෙම දේශනයට සහභාගී වන සවන් දෙන සියලුම කල්යාණ මිත්‍රයන් හටත් තමාටත් තම පවුලේ සියලු දෙනාටත් අත්බහුදීම චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් මේ අතහබෝධය ලැබේවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් යුතුව තමයි එතුමිය එම ඇතුළු ඒ කණ්ඩායම අද මේ දායකත්වය දරන්නේ. දහවල් තේපැන් සංග්‍රහයද එතුමිය ඇතුළු ඒ කණ්ඩායම විසින්ම කරනු ලබනවා. හීල් දානේ සහ දහවල් දානමය කටයුතු පුරුදු පරිදිම එදා ඉඳගෙන හිටම කරගෙන යන ආකාරයට අපේ රංජනී මහත්මිය, රත්නායක මහත්මයා, ජයවීර මහත්මයා, ශාන්ති මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් ඉටු කරනු ලබනවා. අපි අද මේ අවස්ථාවේ ඒ සියලුම දෙනාට මේ දායකත්වය දැරීම සහ ඒ කටයුතු සඳහා අපිට සහාය දැක්වීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තුතිය අපි පුද කරනවා. හොඳයි, ඊළඟට අපි අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රයනි, අපි අද 85 වෙනි සදාම් සංගායනාව හැටියට අපි මාතෘකා කරගන්නේ අමා මහ නිවන පිණිසම බුදුහිමි වදාළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ. දැන් අපි හිරෝලක් නැති ධර්ම දේශන අහනවා, සවන් දෙනවා අන්තර්ජාලයේ. ඇත්තටම අවංකවම මම කියන්න ඕන මේ අද හරීම කනගාටුයි අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයට සිද්ධ වෙලා තියෙන දේ. දැන් ඉතින් අපේ වයස් කාලේ දැන් අවුරුදු 80ක් 90ක් විතර කිට්ටු වෙන්න එනවා. මේ කාල පරිච්ඡේදයේ කවදාකවත් අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයට මේ වාගේ අවමානයක්, මේ වාගේ විකෘතියක්, මේ වාගේ දුර්ජන පැලැන්තියක් අපි දැක්කේ නැහැ. බොහොම ගෞරවයක් තිබුණා අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල. අපේ බුදු පියාණන් වහන්සේට අසීමිත ගෞරවයක්, අචල ශ්‍රද්ධාවක් අපේ බුද්ධ ශාසනය තුල අපි කුඩා කාලේ පටන් ඉඳලම තිබුණා. අද ඒ සියල්ල අපේ ශාසනයේ ඉන්න පිරිස් විසින්ම විකෘති කරමින් යනවා. මොන අවාසනාවක්ද මං කියන්න දන්නේ නැහැ. ඒ පැත්ත මම වැඩිදුර සාකච්ඡා කරන්නේ නැහැ. මට අර දරන්න බැරි කනගාටුව නිසා අන්තර්ජාලයේ යන සිදුවෙන සිද්ධීන් බැලුවාම ඒ දරන්න බැරි කනගාටුව නිසා තමයි මම මේ ප්‍රකාශ කරේ. ඒවා ඉතින් අපිට නවත්තන්න බෑ. ඒවා සිදුවෙන ආකාරයකට සිදුවෙච්ච ආවේ. අපි අපේ මේ කල්යාණ මිත්‍ර, අපේ පිරිස්, මේ ප්‍රඥාවන්ත පිරිස් මේ ලෝකයේම අපේ මේ තථාගත දර්ශනයට සවන් දෙන පිරිස් හොඳින් තේරුම් ගන්න. අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ සසර දුකෙන් නිදහස් වීම පිණිස අනුගමනය කළ යුතු ගමන් මඟ ඒ උත්තමයා අනුගමනය කරලා ඒ තුලින් ගැඹුරු ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබලා
ඒ අවබෝධය පිළිබඳව තමයි පුරා වසර 45ක් තිස්සේ අපි උත්තම ධර්ම දේශනා කරේ. කාලයාගේ ඇවැම්මේ මේ වෙනකොට ඒ තථාගත දර්ශනය පිළිබඳ වචන මාත්‍රයක් අංශු මාත්‍රයක් අද ධර්ම දේශනාවලින් අහන්න ලැබෙන්නේ මේ තථාගත දර්ශනය පිළිබඳ සාකච්ඡා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සාකච්ඡාව තුළ තියෙන්න ඕනේ මොකද්ද? අකාලික පදනම මත ගොඩනගෙන පටිච්ච සමුප්පාදේ සහ අකාලික චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන දේශනා වෙන්න ඕනේ. මම දන්න තරමින් අද සිදුවෙන දේශනාවල එහෙම පදනමක් මත ධර්ම දේශන කිරීමක් දැකලා නැහැ. සමහර ඇතැම් අය ධර්ම දේශනා කරනවා ඒවත් ඇත්තටම බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ අකාලික දර්ශනයට අනුකූල ධර්ම නෙවෙයි. දැන් අපි ඉතින් මේ වතර 30ක විතර කාල පරිච්ඡේදයක් තිස්සේ මේ කරුණු ඉදිරිපත් කරමින් එනවා. මම ওই චුට්ට මතක් කරේ මේ හොඳට හඳුනගන්න මේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ගැඹුරු දර්ශනය කුමක්ද? මේ අද නිර්මාණය වෙලා තියෙන බුද්ධ ආගම කුමක්ද කියන එක දෙක වෙන් කරලා හඳුනගන්න. ඒ හඳුනා ගැනීම පිණිස තමයි අපි ධර්ම දේශනා කරන්නේ. අද අපි සාකච්ඡා කරන්නේ මේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ බෝධිපාක්ෂික ධර්ම 37ක් උන්වහන්සේ දේශනා කරා. ඒකට අපි කියනවා මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. දැන් මේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද? ඔව් බෝධිපාක්ෂික බෝධි කියන්නේ අවබෝධය. බෝධිය කියන්නේ අවබෝධය. දැන් තුන්තරා බෝධිය කියලා කිව්වම පරියප්ති බෝධිය, පටිපත්ති බෝධිය, පටිවේද බෝධිය, තුන්තරා බෝධිය. ඔකට ඉතින් අද වෙන විකෘති තමයි ඉදිරිපත් කළ දෙන්නේ. අන්න ඒ වගේ බෝධිය කියන්නේ අවබෝධයට මුල් වෙන. මොකද්ද එතකොට අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ අවබෝධ විය යුත්තේ මොකද්ද? අමා මහ නිවන. ඒකාන්තයෙන්ම තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ අවබෝධ විය යුත්තේ අමා මහ නිවන. එතකොට මේ අමා මහ නිවන සාක්ෂාත් කිරීමට නම් අපේ උත්තමයා මේ කරුණු අනාවරණය කරනවා. ඒකාන්තයෙන්ම ස්ථිරවම පැහැදිලිවම මේ බෝධිපාක්ෂික ධර්ම 37. ඒ කියන්නේ අවබෝධයට පක්ෂවන, අවබෝධයට සාපේක්ෂන, අවබෝධයට සමානුරූපී වෙන ඔය බුද්ධිමය ධර්ම අංග 37. ඒකයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. දැන් මේකේ බුදු පියාණන් වහන්සේ මේ ධම පිළිබඳව දේශනා කරනවා කිත්ති සූත්‍රය. කිත්ති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 3 දේවදහවග්ගය පිටු අංක 44. හොඳට මේ කරුණු තේරුම් ගන්න. ටිකක් ගැඹුරක් තියෙනවා. මොකද මේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්ම මේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම නෙවෙයි. පැහැදිලි ඉන්ද්‍රිය ගෝචර ධර්ම නෙවෙයි. මේ ඉන්ද්‍රියන් අභිභවා ගිහිල්ලා ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු, තේරුම් ගත යුතු ගැඹුරු ධර්ම කොටසක් තමයි අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. උන්වහන්සේම කිව්වා බුද්ධ විෂයෝ අචින්තේන චින්තේ තබ්බායන් චින්තෙන්තෝ උම්මා දස්ස විගතස්ස භාගියස්ස කියලා. පැහැදිලිද? බුද්ධ විෂයෝ අචින එක බුදුමාන්තර ගැඹුරක් එකේ තියෙනවා. ඒ ගැඹුරු පැතිකඩ තමයි අපි මේ අවුරුදු 30ක් තිස්සේ මම ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස් මේ සාකච්ඡා කරමින් කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලි කරමින් යන්නේ. මම ඇත්තටම මගේ කල්යාණ මිත්‍ර පිරිස් වලට මගේ හෘදයන්ගම ස්තුතිය පුද කරනවා. මොකද අපි එකතු වෙලා මේ ගමනේ යන්න ඕනේ. අපි මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ බබලවන්න ඕනේ. ඒ නිවැරදි ධර්මයේ සමස්ත ලෝකයට දෙන්න ඕනේ. ඒ කටයුත්ත දැන් ක්‍රමක්‍රමයෙන් සිදු වෙගෙන යනවා. මම ආරාධනා කරනවා මේ කටයුතු කරගෙන යන අයට
මම නැති කාලෙකවත් මේක නවත්තන්න නැතුව ඒ නිවැරදි තථාගත දර්ශනය දිගටම පවත්වාගෙන යන්න කියලා. හොඳයි, එතකොට මේ කීර්ති සූත්‍රයෙන් මොකද්ද බුදු පියාණන් වහන්සේ කියන්නේ අපි ඉස්සෙල්ලා බලමු. කීර්ති සූත්‍රය මෙන්න මෙහෙම කියනවා තස්මාතිය භික්කවේ යේවෝ මයා ධම්මා අභිඤ්ඤා දේසිතා සේයතිදං චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ චතු ඉද්ධිපාදා පඤ්චේන්ද්‍රියානි පංච බලානි සප්ත බොජ්ජංගා අරිය අට්ඨංගිකෝ මග්ගෝ තත්ත සබ්බ හේව සමග්ගේ සම්බෝධ මානෙහි අවිවාද මානෙහි සික්කිතබ්බං කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි මේ කියන්නේ ඒකයි. මහණෙනි, තොපට මා යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කොට දේශන ලද්දාහුද ඒ මෙසේය. සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රදානයෝය, සතර ඉද්ධිපාදයෝය, පඤ්චේන්ද්‍රියෝය, පංචේන්ද්‍රිය නෙමෙයි පඤ්චේන්ද්‍රියෝය, පැහැදිලිද? පංච බලයෝය, සප්ත බොජ්ජංගයෝය, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි යනු එම ධර්මයෝයි. පැහැදිලිද? එම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙරෙහි විවාද නොකොට මේ මොහොත තුල සමත්තේ නිරෝධය පිළිබඳ සිහිය පවත්වමින් සතුටින් හික්මීමේ යුතුව ප්‍රගුණ කළ යුත්තේය. එය නිවන් මගයි කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉද්ධිපාද. කීයද එතකොට? සතර සතිපට්ඨානේ 4යි. සතර සම්‍යක් ප්‍රදාන වීරිය 4යි 8යි. සතර ඉද්ධිපාද 4යි 12යි. ඊළඟට පංච බල. මම මේ ඔක්කොම දැන් පැහැදිලි කරලා දෙනවා. පංච බල කියන්නේ 5යි. 12යි 5යි 17යි. පඤ්චේන්ද්‍රිය 17යි 5යි 22යි. සප්ත බොජ්ජංග 22යි 7යි 29යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය 37යි. ඔන්න ඔය 37 තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. පැහැදිලිද? දැන් එතකොට අපි බලමු. දැන් අපි ආයෙ ගණන් බලමු හරිද කියලා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉද්ධිපාද, පැහැදිලිද? පංච බල, පඤ්චේන්ද්‍රිය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔක්කොම කීයද? 37යි. ඔන්න ඔය බෝධිපාක්ෂික ධර්ම 37 පූර්ණය නොවන තාක්කල් කවදාවත් කිසිම කෙනෙකුට මොන උගතෙක් වුණත් මොන පඬිවරයෙක් වුණත් පැහැදිලිද? මොන පඬිවරයෙක් වුණත් පැහැදිලිද? මොනම ආකාරයකට මම මේ වගකීම මේ කියන්නේ මොනම ආකාරයකටවත් මේ නිවන අවබෝධ නොවන්නේය. කාටද? මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 පූර්ණය නොකළ කිසිම කෙනෙකුට මේ නිවන අවබෝධ නොවන්නේය. එහෙමනම් අනිවාර්යයෙන්ම අපි කළ යුත්තේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ මේ කීර්ති සූත්‍රයෙන් පැහැදිලි කරන ආකාරයට කීර්ති සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 3 දේවදහ වර්ගයේ පිටු අංක 44 අරගෙන බලන්න. මේ පැහැදිලි කරන ආකාරයට මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කළ යුතුයි. එතකොට අපි සමහර විට එක දේශනකින් කරන්න බැරි වෙයි. අපි දේශන 2කින් හරි 3කින් වගේ හරි මේ ධර්ම දේශන ටික පූර්ණය කරලා අන්තර්ජාලයට මුදා හරිමු. එතකොට අපි බලමු දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මේ සතර සතිපට්ඨානය පැහැදිලිද? සතර සතිපට්ඨානය මොකද්ද?
මොකද්ද සතිපට්ඨාන කියලා කියන්නේ? සිහිය පිහිටුවා ගැනීම. සතර සතිපට්ඨාන. එතකොට ඔන්න මතක තියාගන්න නිවන අවබෝධ කරන්න බලාපොරොත්තු වෙන ප්‍රඥාවන්තයෝ අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අවස්ථා හතරක් පිළිබඳව සිහිය පිහිටුවා ගන්න තියෙනවා. මේක සෙල්ලම් ගමනක් එහෙම නෙමෙයි. වන්දනා ගමනකොත් නෙමෙයි. තේරුණාද? මේක උඩුගම් බලා යන ගමනක්. උඩුගම් බලා යන ගමනක්. එතකොට ඒ උඩුගම් බලා යන ගමනේදී අපේ බුදු පියාණන් වහන්සේ අපිට උපදෙස් දුන්න ආකාරයට ඒ අධීක්ෂණයන් නිරීක්ෂණයන් කරමින් අපි ගමන ආයුතු වෙනවා. ඒ ගමන යන හැටි කියලා දෙන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. පැහැදිලිද? කල්යාණ මිත්‍රයා තමයි කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කල්යාණ මිත්‍රයාගේ මේ ගමන යන හැටි ආපල්ලා වෙන කිසි කෙනෙකු ගහන්න එපා. ඇහුවට ඒගොල්ලන් මේ ගමන යන හැටි දන්නේ නැහැ කියලා. පැහැදිලිද? උන්වහන්සේ කියනවා චත්තාරෝ මේ භික්ඛවේ භාවිතා බහුලීගතා සෝතාපට්ටි පලං සච්චි ක්‍රියාය සංවත්තති සකදාගාමි පලං සච්චි ක්‍රියාය සංවත්තති අනාගාමි පලං සච්චි ක්‍රියාය සංවත්තති අරහන්ත පලං සච්චි ක්‍රියාය සංවත්තති කතමෝ චත්තාරෝ සත්පුරිස සංසේයෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපatti සත්පුරිස සංසේයෝ සත්පුරුෂයා මුණ ගැහෙන්න ඒ නිවැරදි අත්දැකීමේ යුතුව ඉදිරිපත් කරන ධර්මය අහන්න. පැහැදිලිද? සද්ධම්ම සවණං. ඒ අහලා ඊළඟට මොකද කරන්න කියන්නේ? යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරෝ. මොකයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? ඔව්. මේ මනසිකාරයන් උපදින ඔව් යෝනිය කොහේ මනසිකාරයන් උපදින යෝනිය කොතනද කොහෙද? ඔව් මේ අවිද්‍යාව තුළ ගොඩ නැගෙන මේ විඤ්ඤාණ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඤ්ඤාණ. ඒ විඤ්ඤාණය පිළිබඳ ගැඹුරු පරිශීලනයක් කරලා ධම්මානු ධම්ම පටිපත්තිය පිළිටන්න කියලා තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් මේ විඤ්ඤාණය පිළිබඳ අපේ බුදු පියාණන් වහන්සේගේ කරුණු දැක්වීම මොකද්ද? උන්වහන්සේ ඉදිරිපත් කරනවා මේ විඥානය පිළිබඳ ගැඹුරු කරුණු දැක්වීමක්. පැහැදිලිද? මොකද්ද උන්වහන්සේ කියන්නේ? පෙන පිඬුම සූත්‍රේ. පෙන පිඬුපමං රූපං වේදනා බුබ්බුලූපම මරීචීතූපම සංඥා සංකාරා කදලූපම මායූපමංච විඥාන දේසිතා චිත්ත මන්දුනා. ඒතර විඥානය කියන්නේ මායාවක්, මිරිඟුවක්, බොරුවක්, ප්‍රලාපයක්, සක්කාය දිට්ඨියක්. දැන් අපි මේ සම්මත ජීවිතයේ හැම කටයුත්තක් සඳහාම භාවිත කරන එකම ධර්මතාව මොකද්ද? මොකද්ද? විඥානය. හයිය කතා කරනවා අපි. විඥානය. එතකොට ඒ භාවිත කරන ඒ විඥානයම තමයි අපේ බුදු පියාණන් වහන්සේ මායාවක්, මිරිඟුවක්, බොරුවක්, ප්‍රලාපයක් හැටියට පැහැදිලි කරන්නේ. පෙන පිඬුපම රූපං පෙන පිඬු වගේ මේ ජාලය චිත්‍ර බිඳිලා යනවා. ඒ වින්දනයන් ඔක්කොම ඒ පෙන පිඬු තුල තිබෙන දිය බුබුලු වගේ බිඳිලා යනවා. ඒ නිසා සංඥාවක් සකස් වෙන්නේ නැහැ. මරීචීතුපම සංඥා සංකාරා කදලූපම මායූපමංච විඥානං දේසිතා චිත්ත බඳුනා කියලා පැහැදිලි කරනවා. එතකොට අපිට දැන් මේ කරන්න තියෙන්නේ මොකද්ද? විඥානං අනිදස්සනං කියන දේ අපි එන්න ඕනේ. පැහැදිලිද? මොකද විඥානං අනිදස්සනං කියන්නේ? විඥානං අනිදස්සනං කියන්නේ විඥානේ නිදහස් වීම. විඥානේ නිදහස් වෙච්ච අයට මොකද වෙන්නේ? අනන්තං සබ්බතෝ පබං. අනන්තයට පිවිසෙනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති කියලා පැහැදිලි කිරීම මෙතන පැහැදිලි කරනවා. එතකොට අපි එහෙනම් දැන් මේ ඉස්සරලාම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 පළවෙනි කාරණේ සතර සති ප ဋ ාණේ. එතකොට සතර සති ප ဋ ාණේ කොතනද පවත්වන්න ඕනේ? දුක පිළිබඳව, දුකේ සමුදය පිළිබඳව, දුකේ නිරෝධය පිළිබඳව, දුකේ නිරෝධය දැකීම පිණිස අනුගමනය කළ යුතු
මාර්ගය පිළිබඳ. පැහැදිලිද? මේ නිවන සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙන මහා ප්‍රඥාවන්ත පිරිස අනුගමනය කළ යුතු ගමන් මඟ පිළිබඳව මම මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති. දුක්ඛ සමුදය ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති. දුක්ඛ නිරෝධේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති. අයං උච්චති භික්ඛවේ චතුරෝ සති පට්ඨාන. අයං උච්චති සම්මා දිට්ඨි. දුක පිළිබඳ ඥානය, දුකේ සමුදය පිළිබඳ ඥානය, දුකේ නිරෝධය පිළිබඳ ඥානය, දුකේ නිරෝධය දැකීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳ ඥානය කියන මෙන්න මේ ඥානාංග 4 ගොඩනගා ගැනීම තමයි සතර සති පට්ඨාන. සතර සති කියන්නේ සිහිය පිහිටීම. මේවා වෙන්නම ඕනේ. තිබෙන අග්‍රගන්නේ ශ්‍රේෂ්ඨ උත්තරීතර මහා ප්‍රඥාමය දර්ශනයක්. ඒක ලෞකික නෙවෙයි, ලෝකෝත්තර. ඒක ලෝකෝත්තර දර්ශනය. මේවට මේ පෙරහැරයි අනම්මනම් ඔය කහල ගොඩවල් සම්බන්ධ කරන්න යන්න එපා. පැහැදිලිද? මේ ගණ්ඩ දෙයක් නැහැ. මට ඔය පැත්ත කතා කරනකොටත් හරි කනගාටුයි. එතකොට දැන් දුක්ඛේ ඥානං සති සම්පජාඤ්ඤේන සමන්නාගතා හෝති. දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දැන් අපි බලමු දුක පිළිබඳ ඥානෙ. දැන් අපේ බුදු පියාණන් වහන්සේ නිවන අවබෝධ කරලා කරපු පළවෙනි ධර්ම දේශනේ මොකද්ද? ධම්මචක්කපවත්තන සූත්‍රය. ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරපු පදනම මොකද්ද? ඒ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන්න උන්වහන්සේ ගොඩනගන ලද පදනම මොකද්ද? චතුරාර්ය සත්‍යය. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං. ඔය හතරනේ පැහැදිලි කරලා දුන්නේ. ඒතකොට දැන් මෙතන කියන්නේ මොකද්ද මේ? ඒ හතර නෙවෙයිද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. අයං උච්චති ආවසෝ චතුරෝ සතිපට්ඨාන අයං උච්චති සම්මා දිට්ඨි. අපි දැන් අන්න ඒක බලමු. මොකද්ද දැන් එතකොට දුක? ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියලා මොකද්ද භික්ෂුණුවේ දුක කියලා බුදු දහමේ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඒකේ මේ සම්මතේ කොටසුත් සම්බන්ධ කරලා තියෙනවා. ඒවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඒවා ඉතින් මේ දැන් එතන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාපි දුක්ඛ, මරණාපි දුක්ඛම් හොම කතන්දරයක් තියෙනවා. ඒවා සම්මතය. ඒවා සම්මතය. පැහැදිලිද? ඒවා අපේ බුදු පියාණන් වහන්සේ කියන්න දෙයක් නැහැ. ඒවා එදා සමාජය තුල තිබුණා. අපේ උත්තමය දේශනා කරපු එක තැනක් ඕකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක අවසානට කියනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න අපේ උත්තමය දුක කියලා පැහැදිලි කරපු තැන. කොටින්ම කියතොත් කියන්නේ අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායත ඔක්කොම ගොඩනගෙන්න මුල් වෙන හේතුව ඔව් පංච උපාදානය. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මෙන්න මේ දුක පිළිබඳ ඥානය උපදව ගන්න කියලා කියනවා. එතකොට මේ දුක පිළිබඳව ඥානය දැන් ඔන්න අපි උදවා ගමු. අද මේ සාකච්ඡාව තුළින් අපි උපදවා ගමු. දුක පිළිබඳ ඥානය. පැහැදිලිද? දැන් මේ දුක මොකද්ද? පංච උපාදානයනේ. මොකද්ද මේ පංච උපාදානය? ඔව් රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, ඔව් සංකාර උපාදානය, විඥාන උපාදානය. මේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශයක් කරනවා පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා. මාතරිතුමා පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ
නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා. එතකොට මම දන්නවා පැහැදිලිව අපේ දැන් සබඩ මණ්ඩ පොළවේ වාඩි වෙන්නේ ඒ ප්‍රඥාව මෝරගෙන එන ඒ ප්‍රඥා බුද්ධි සම්පන්න පිරිස් විතරයි මේ වාඩි වෙන්නේ. අනිත් අය මේ අහලකටවත් එන්නේ නැහැ. නැත්නම් මේ බොරැල්ලේ මෙච්චර නෙවෙයි ඉන්නේ. නේද? බොරැල්ලේ මෙච්චර නෙවෙයි ඉන්නේ. එතකොට මේ පංච උපාදානය එතකොට අන්න අපි දැන් අද බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට තේරුම් ගමු. මේ හැම අපේ උත්තරම කියන මේ හැම මොහොතක් පාසාම මේ පංච උපාදානය සිද්ධ වෙනවා. ඒ කොහොමද වෙන්නේ? අපි දැන් ඔන්න දන්නවා මේවා අනේ අපි සාකච්ඡා කරන්න ඕනේ. දැන් මේ මගේ කල්යාණ මිත්‍ර පිරිත ඔය බලාගෙන ඉන්නයි මම මේ කෙරෝලන්තෝ කෑ ගන්න ඒව බෑ. ඒව බෑ. මොකද මේ ධර්ම සංගායනාවක්නේ. කාලේන ධම්ම සාකච්ඡා. ඒ තම මංගල මුත්තමන්නේ. එතකොට අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි සාකච්ඡා කරන්න ඕනේ. දැන් කාස්සපලා මේ බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරේ නැද්ද? සාකච්ඡා කරා රණ්ඩු වුණා. පැහැදිලිද? අන්තිමේදී පිළිගත්තා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ වගේ අපි සාකච්ඡා කරනවා. එතකොට අපේ උත්තරය කියනවා මේ දුක පංච උපාදානයේ නම් වූ මේ දුක හැම මොහොතක් පාසා මෙතන හට ගන්නවා කියලා කියනවා. ඒ කොහොමද වෙන්නේ? දැන් අපි මේ අර්ථ නිරූපණ ගන්න දැන් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනි කොටස. පැහැදිලිද? හතර සතිපට්ඨාන. දැන් මෙතන දැන් මම කියනකොට ඔබ බලන්න එහෙමද වෙන්නේ කොහොමද වෙන්නේ? දැන් මෙතන මේ සිතුවිලි ගලාගෙන එනවා. ගලාගෙන එනවනේ. ඒ ගලාගෙන එන්නේ ඔබ සම්බන්ධ දෙයකට. නෑ. මේ මම කියන කෙනා සම්බන්ධ නෑ. පැහැදිලිද? මම කියන කෙනා සම්බන්ධ නෑ. සිතුවිලි ගලාගෙන එනවා. ඒක නවත්තන්න පුළුවන්ද? දැන් අපේ මේ ආයෙත් දැන් නිින්ද ගියාම සිතුවිලි ගලාගෙන එන්නේ නැද්ද? ගලාගෙන එන්නේ නැහැ? ඒ හීන දකින්න කියන්නේ මොකද්ද පුතේ? සිතුවිලි ගලාගෙන. ඔව්. ඒ සිතුවිලි ගලාගෙන එනව නෙමෙයිද? හීන දකින්නවා කියලා කියන්නේ දැන් අපි ඕක හීන දකින්නවා කියලා අපි හඳුන්වනවා. ඇත්තටම දැන් මේ නිින්ද ගිය කෙනා හීන දකින්නවද මහාචාර්යතුමා? ඒක හැම ගලාගෙන යනවා. ඔව් හීනයක් ගලාගෙන යනවා. ඒක රෑ හීනයක්. නිින්දෙන් දකින්න හේද. මේක දවල් හීනයක්. ওই දෙකේ වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ රෑ දවල් කියන එක විතරයි. මෙතන ඔබ සම්බන්ධද මේ සිද්ධ වෙන සිද්ධියට? මේ සිතුවිලි ගලාගෙන යන සිද්ධියට ඔබ සම්බන්ධද? ඉතින් ඔබ සම්බන්ධ නම් ඔබට ටක් ගාලා බටන් එක ඔබලා නැවතුවා නිකන් දැක්කා. පුළුවන් එහෙම. එහෙම කරන්න බෑ. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා තමයි අපේ උත්තමයා මේ නිවන අත්දැකේ. මොකද්ද දුෂ්කර ක්‍රියාව? ඒ දුෂ්කර ක්‍රියාව මේ පංච උපාදානයේ නිදහස් වීම පිණිස මෙතන සිහිය පැවැත්වීම. පංච උපාදානයේ නිදහස් වීම පිළිබඳ සිහිය පැවැත්වීම. එතකොට අපි දැන් බලමු හිතුවිලි ගලාගෙන එනවා. කෝපය, මේසය, පුටුව, වටාපත, ඔරලෝසුව එනවනේ. ඒ ගලාගෙන එනකොට අපි කියමු කොහොමද දැන් අපි කෝපය කියලා එක ගලාගෙන ඉලා කියලා ඔන්න මෙතන දැන් අපි මේක කෝපය කියලා උපාදානය කෙරුවොත් ගලාගෙන අපි ගන්න මේ කෝපය කියලා උපාදානය කෙරුවොත් මොකද වෙන්නේ? අන්න ඒ කෝපය කියන වර්ණ රූපය වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා මේ කෝපය කියන විඥාණය පහළ වෙනවා. ඒ කියන්නේ ඒක අල්ලා ගන්නවා. පැහැදිලිද? ඒක අල්ලා ගන්නවා. ඒ අල්ලා ගන්නවා වෙන්නේ කොහොමද? ඒක කෝපය කියලා උපාදානය කරලා ඇල්ලුවොත්. ඇල්ලුවේ නැත්තම් දැන් බලන්නකෝ මේ ගැඹුරුයි. පැහැදිලි මේවා ටිකක් ගැඹුරුයි. දැන් අපේ මේ දැන් ඔඩියන්ස් එකක් තියෙනවා මේ පරාසයක් තියෙනවා කියන්නකෝ. දැන් මේ පරාසයට මේ ඉන්ද්‍රිය යොමු වෙනවා. ඒ යොමු වෙනකොට දැන් අපිට මේ කිරෝලක් නැති අයිටම්ස් පේනවද නැද්ද?
ඒ වුණාට දැන් ඒ පේන අයිටම් අපි උපාදානය කරලා අල්ලලා මේවා අහවල් එක කියලා වින්දනයක් වෙනවද? අන්න හරි. ලොකු සර් ඒකයි මම මේ කියන්නේ. එහෙම එකක් මෙතන වෙන්නේ නැහැ. ඒවා ඒ අයිටම් මෙතෙන්ට යනවා. පැහැදිලිද? ඒ එන යන එක අරමුණක් ගත්තොත් අන්න ඒක උපාදානය කියලා කියනවා. ඒ උපාදානයේදී වෙනවා පහක්. මොනවද? දැන් කෝපය කියන එක උපාදානය වුණොත් මේක කෝපය කියලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඔව් කෝපය කියන වර්ණ රූපය වින්දන වීමේ සංඥාව සංකාර වෙලා, ඒ කියන්නේ සකස් වෙලා කෝපය කියන විඥානය බදා ගන්නවා. අන්න මේක තමයි පංච උපාදානය. පහක් උපාදාන වුණා. මේක ලේන්සුව කියනවා. මේ ලේන්සුව කියලා අල්ලගත්තොත් මේ ලේන්සුව කියන වර්ණ රූපය වින්දන වීමේ සංඥාව සංකාර වෙලා අන්න විඥානය බදාගත්තා. ලේන්සුව කියන විඥානය තමන් ග්‍රහණය කරගත්තා, උපාදානය කරගත්තා. අන්න පංච උපාදානය. මේක වටාපත කියලා එනවා. පැහැදිලිද? නැත්නම් අපි ඒක වාහනයක හඬ කියලා එනවා. ශබ්ද රූපයක්. ඒ වාහනයක හඬ කියන ශබ්ද රූපය වින්දන වීමේ සංඥාව සංකාර වෙලා අන්න ඒක වාහනයක හඬක් කියන විඥානය පහළ වෙනවා. එතන මොකද වුනේ? අන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ආකාර පහම එකවර උපාදානය වුණාද නැද්ද? හයියෙන් උපාදානය වුණා. ගන්ධ රූපයක් ඒක රෝසමල් සුවඳ කියලා එනවා සිතුවිල්ල. ඒක රෝසමල් සුවඳක් කියලා එනවා. එතකොට ආහම අන්න එක රෝසමල් සුවඳ කියන ගන්ධ රූපය වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා සකස් වෙලා ආන් රෝසමල් ගොඩ සුවඳ කියන විඥානය බදා ගන්නවා, උපාදානය වෙනවා. අන්න එතන පංච උපාදානය. රස රූපයක් එනවා. ඒක පැණි රසයි කියලා එනවා. එනකොට මොකද වෙන්නේ? ඒ පැණි රසයි කියන රස රූපය වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා ඒක පැණි රසයි කියන විඥානය පහළ වෙනවා. අන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදාන කියන්නේ ඒක. ස්පර්ශ රූපයක් දැනෙනවා අපිට. ඒක සිනිදුයි කියලා එනවා. එහෙම නැත්නම් ගොරෝසුයි කියලා එනවා. රළුයි කියලා එනවා. මෘදුයි කියලා එනවා. ඒ කොහොම ආවත් ඒ මෘදුයි කියන ස්පර්ශ රූපය වින්දන වීමේ සංඥාව සංකාර වෙලා අන්න ඒක මෘදුයි සිනිදුයි කියන විඥානය පහළ වෙනවා. එතන මොකද උනේ? රූප ඒ ස්පර්ශ රූපයට අදාළ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ප්‍රපංචය කියලා මේකට කියන්නේ. ප්‍රපංචය සිද්ධ වුණා. සිද්ධ වෙලා කාලා ගත්තා. අන්න පංච උපාදාන කියන්නේ දරුවනේ උනෝක. පැහැදිලිද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා කිව්වොත් දැන් ඔය පංච උපාදානය වෙනකොට රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය වෙනකොට එතන මොකද වෙන්නේ? සංසාර ගඟ ගලාගෙන යනවා. සංසාර ගඟට අහු වෙනවා. සංසාර ගඟට වැටෙනවා. එතන අවසානයේ මොකද වෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස, දුක ඔක්කොම තියෙනවද නැද්ද? ඔක්කොම තියෙනවා. ඒ හින්දා තමයි බුදු පියාණන් කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වේ ඒකයි. පැහැදිලිද? එතකොට අපි අන්න සිහිය පිහිටව ගන්න ඕනේ. මේතන පහළ වෙන වර්ණ රූපයක් වේවයි, ශබ්ද රූපයක් වේවයි, ගන්ධ රූපයක් වේවයි, රස රූපයක් වේවයි, පොට්ටබ්බ රූපයක් වේවයි, මනෝ රූපයක් වේවයි, ඒ හැම චිත්ත රූපයක් තුලම
තනි වෙනමම වර්ණ රූපයට වෙනමම ශබ්ද රූපයට වෙනමම පංච උපාදානස්කන්ධය සිද්ධ වෙනවා. ගන්ධ රූපයට වෙනමම පංච උපාදානස්කන්ධය සිද්ධ වෙනවා. රස රූපයට වෙනමම පංච උපාදානස්කන්ධය සිද්ධ වෙනවා. ඇයි ඒක එහෙම නොවි ඒක උපාදානය වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් ඒක රෝසමල කියන වර්ණ රූපයේ වින්දනය වීමේ සංඥාව සකස් වෙලා තමයි ඒ රෝසමල කියන විඥානය පහළ වෙන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රපංච ක්‍රියාවලිය එතන සිදු නොවි ඒක උපාදානය වෙන්නේ නැහැ. ඒක ග්‍රහණය වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට අර මෙතන ඒ රෝසමල කියන උපාදානයේ අල්ලන උපාදානය තුල අර පහම සිද්ධ වෙනවා. පාම සුද්ධය සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට අන්න බුදු පියාණන් වහන්සේ ඔන්න ඕක හඳුනගන්නලා කියලා තමයි කිව්වේ සති සම්පජාඤ්ඤය සමන්නගත වූති. දුක්ඛේ ඥානං සති සම්පජාඤ්ඤය. එතකොට දුක්ඛේ දුක පිළිබඳ ඥානය කොහොමද දැන් අපි උදව ගන්න ඕනේ එහෙනම්? මෙතන එන පහළ වෙන හැම අරමුණක් පාසාම ඒ අරමුණ උපාදානය කළොත් පංච උපාදානයට මැදි වෙනවද නැද්ද? මැදි වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධය කියලා අවස්ථාව පැහැදිලි කරේ. පැහැදිලිද? දැන් එතකොට එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? දැන් මොකද කරන්න ඕනේ? දැන් මේ උපාදානෙ මිදෙන්න නම් මෙතන පහළ වෙන හැම අරමුණක්ම එතනම නිරෝධයි කියන සිහිය පවත්වන්න ඕනේ. පැහැදිලිද? ඇයි දැන් මේ පංච උපාදානය නිසා තමයි මේ මෙතන දුක හටගන්නේ. මේ පංච උපාදානය තමයි හින්දා තමයි දුක හටගන්නේ. මොකක්ද දුක? ඔව් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග රහතා ආදි වශයෙන් ඕක අපේ පොතේ සඳහන් ධම්මචක්කපවත්තන සූත්‍රය තුල තියෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග රාගතා తත්‍ර සත්‍රාවි නන්දනි සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දැන් ඒක වෙන්නේ කොහොමද? දැන් මෙතන රෝසමල කියලා අල්ලනකොට එතන මොකද වෙන්නේ? වර්ණ රූප කාම තණ්හාවට මැදි. අපි කියමු මේ එනවා සියබලා කියලා එකක්. අපි කියමු සියබලා කියලා ආරම්භණයක් එනවා. සියබලා කියන ආරම්භණය එනකොට සියබලා කියනකොට දැන් මොකද උනේ? මම මේ ටික පහදු එකක් ගත්තේ ඔබට තේරුම් ගන්න. දැන් සියබලා කියනකොට සියබලා වලට අදාළ වර්ණ රූපේ දැක්කද නැද්ද? ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය දැක්කා. ඔය පස් ආකාරයෙන් මෙතන කොට නැගිනවා. පැහැදිලිද? ඒක පස් ආකාරයෙන් දැන් මදුපිණ්ඩික සූත්‍රය කියලා සූත්‍රයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සූත්‍රයේදී උන්වහන්සේ දේශනා පැහැදිලි කරනවා ඔන්න ඔය සිද්ධ වෙන සිද්ධිය පිළිබඳව. මහා බරපතල කතාවක් මේක. පැහැදිලිද? ඔය සිද්ධිය පිළිබඳව. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා එසත් වර්ණ රූපයත් චක්කු රූප විඥානයත් එකවර සමුදේ වෙද්දී එකකට එක පටිසම්පන්නව එකවර සමුදේ වෙද්දී මොකද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ එතන වින්දනයක් වෙනවා. එතන වින්දනයක් එනවා. ඒ වින්දනයේදී මොකද වෙන්නේ? යං වේදේති තං සංජානාති. ඒ වින්දනයේදී හැඳින ගැනීමක් වෙනවා. ඒ හැඳින ගැනීමේදී තං සංජානාති තං විතක්කේති. විතර්කයක් වෙනවා. ඒ විතර්කයේදී ප්‍රපංචයක් වෙනවා. පැහැදිලිද? විතර්කයේදී ප්‍රපංචයක් වෙනවා. මේ අරමුණක් උපාදානය කරපුවාම සිද්ධ වෙන දේ යං වේදේති යම් වින්දනයක් කරනකොට තං සංජානාති හැඳින ගැනීමක් වෙනවා. යම් සංජානාති තම් විතක්කේති විතර්කයක් වෙනවා. කියන්නේ අපි කියමුකෝ සියමලා කියන ආරම්භනේ මෙතන එනවත් එක්කම ඔබ නෙමෙයි ඒ විඥාන ක්‍රියාවලිය හැටි එනවත් එක්කම සියමලා කියන ආරම්භණයට අදාළ වර්ණ රූපයක් තිබේද නැද්ද? තිබේ නම් ඒ කවර ආකාරද? වර්ණ රූපයක් තිබේද නැද්ද? තිබේ නම් ඒ කවර ආකාරද? අන්න එතෙන්ද මොකද වෙන්නේ? අන්න වර්ණ රූප තියල්ල විඥාන තුල පහළ වෙනවා. කරලේ වර්ණය, ගහේ වර්ණය, කොළවල වර්ණය පහළ වෙනවා. පැහැදිලිද? සියමලාගේ අරමුණට අදාළ ශබ්ද රූපයක් තිබේද නැද්ද? තිබේ නම් ඒ කවර ආකාරද?
අන්න එතෙන්දී ඒ සියලු ශබ්ද රූපට අදාළ ශබ්ද රූප වින්දන වීමේ සංඥා සකස් වෙමින් ඒ ශබ්ද රූප විඥානේ පහළ වෙනවා. ආන් ඊතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස් ආකාරයෙන්ම එතන ගොඩ නැගුණා. සියබලා කියන අරමුණට අදාළ ගන්ධ රූපයක් තිබේද නැද්ද? තිබේ නම් ඒ කවර ආකාරද? අන්න එතෙන්දී සියබලා වලට අදාළ ගන්ධ රූපය වින්දන වීමේ සංඥාව උතේ මෙව තමයි අභිධර්මය කියලා කියන්නේ. මගේ රත්තරන් පුතේ ඉතින් උඹලට මේක එක සැරේ තේරෙන්නේ නැහැ තමයි මම දන්නවා. පැහැදිලිද? නමුත් මෙව තමයි අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන උත්තරීතර ශ්‍රේෂ්ඨ ධර්ම. ඒ හින්දා තමයි මේව තේරෙන්නේ නැති හින්දා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ පඤ්ඤාවන්ත අසය ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා. තේරුණාද? මේව හරි ගැඹුරුයි. එතකොට සියබලාගෙන අරමුණ පහළ වෙනවත් එක්කම සියබලා වලට කියන අරමුණට අදාළ රස රූපයක් තිබේද නැද්ද? තිබෙන එක කවර ආකාරද? ඒ එනකොට අන්න සියබලා වලට අදාළ රස රූපය විඳින වීමේ සංඥාව සංකාර වෙලා ඒ රස රූප විඥානේ පහළ වෙනවා. සියබලාගෙන අරමුණට අදාළ ස්පර්ශ රූපයක් තිබේද නැද්ද? තිබේ නම් ඒ කවර ආකාරද? සංජානනයේ විතර්කයේ ප්‍රපංචයේ. පැහැදිලිද? මම මේක මොනවා ගැනද මේ කතා කරන්නේ? සතර සතිපට්ඨානය පවත්වන්න ඕන හේතුව මම මේ පැහැදිලි කරලා දෙන්නේ. පැහැදිලිද? දුක පිළිබඳ සිහිය පවත්වන්න, දුකේ සමුදය පිළිබඳ සිහිය පවත්වන්න, දුකේ නිරෝධය පිළිබඳ සිහිය පවත්වන්න, දුකේ නිරෝධය දැකීමේ මාර්ගය පිළිබඳ සිහිය පවත්වන්න කියලා බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දෙනවා. දැන් මම මේ එක අරමුණක් එනකොට මේ දුක හට ගන්න හැටි මම මේ කියලා දෙන්නේ. එක අරමුණක් එනකොට දුක හට ගන්න හැටි. එතකොට දැන් සියබලගෙන අරමුණ එනවත් එක්ක මොකද වුනේ? වර රූපයේ වින්දන වීමේ සංඥා සංකාර විඥාන පහළ වුණා. ශබ්ද රූපයේ සියබල වලට අදාළ ශබ්ද රූපයේ වින්දන වීමේ සංඥා සංකාර විඥාන පහළ වුණා. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට සියබල වලට අදාළ ගන්ධ රූපයේ වින්දන වීමේ සංඥා සංකාර විඥාන පහළ වුණා. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන වුණා. සියබල වලට අදාළ රස රූපයේ වින්දන වීමේ සංඥා සංකාර විඥාන පහළ වුණා. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන වුණා. සියබල වලට අදාළ ස්පර්ශ රූපයේ වින්දන වීමේ සංඥා සංකාර විඥාන පහළ වුණා. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ වුණා. එතකොට සියබලගෙන අරමුණට අදාළ වර රූපයට පස් ආකාරයක් ප්‍රපංච පහයි. ප්‍රපංච එකයි ප්‍රපංච කියන පහව එකක්. සියබලාගෙන සංකාරයට අදාළ ශබ්ද රූපේදී ප්‍රපංච එකයි. සියබලාගෙන සංකාරය පහළදී සියබලාගෙන සංකාරයට අදාළ ගන්ධ රූපේදී ප්‍රපංච එකයි. සියබලාගෙන අරමුණ පහළදී සියබලාගෙන අරමුණට අදාළ රස රූපේ පිළිබඳව ප්‍රපංච එකයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන එකයි. සියබලාගෙන අරමුණ පහළදී සියබලාගෙන අරමුණට අදාළ ස්පර්ශ රූපේ විඳින මේ සංඥා සංකාර වෙලා විඥාන පොළන එතන ප්‍රපංච එකයි. ප්‍රපංච කීයද එතකොට? ප්‍රපංච පහයි තල 25යි. තල 25යි. එතකොට ඔන්න බලන්න මේ එක අරමුණක් උපාදානය වෙනකොට මොකද වුනේ? තල 25ක් කොට නැගිලා ස්කන්ධ පහක් කොට නැගුණා. නේද? රූපස්කන්ධයයි, වේදනාස්කන්ධයයි, සංඥාස්කන්ධයයි, සංකාරස්කන්ධයයි, විඥානස්කන්ධයයි, පංචස්කන්ධය. කන්දානම් පාතු බවෝ ආයතනන පටලවු. එතකොට මෙන්න මේ ආයතන සංකා පහය සමුදේ වෙන්නේ අන්න අර ප්‍රපංච ක්‍රියාවලිය නිසා. මේක කවරදාකවත් සම්මත උපත ඉඳලා සම්මත මරණය දක්වා මේ සාමාන්‍ය දැන් මේ නිවන දැකීමට කටයුතු නොකරන හැම කෙනෙකුගේම මේ ආයතන 6 දිගටම මෙහෙම තියනවා කියලා නිගමනයක් තියනවාද නැද්ද? නිගමනයක් තිබෙනවා. එතකොට ඒක මේ මම නම් වූ කෙනා හදා ගන්නවද විඥාන ක්‍රියාවලිය සිද්ධ වෙන අර ප්‍රපංච පහට අදාළව මේ ආයතන සංඛා පහේ පහළ වීමද මෙතන වෙන්නේ කොහොමද? දැන් එතන 25 පහළ වෙනවත් එක්කම අනිවාර්යයෙන්ම කන්දානම් පාතු බවෝ ආයතනනම් පටිලවමු. පුතේ මේවා ගැඹුරු ටිකක් ඉතින් මට කරන්න දෙයක් නැහැ. තේරුණාද? මේවා දෙතුන් සැරයක් මම අන්තර්ජාලයට දාපුවම මේවා අධ්‍යයනය කරලා බලන්න නොතේරෙනවා මගෙන් අය කෙලින්ම අහන්න. එතකොට අර ප්‍රපංච පහ සිද්ධ වෙන දැන් තල 25යි සියබලා කියන ආරම්භණය එනකොට රූප පහක් පහළ වුණා. වින්දන පහක් ආවා. සංඥා පහ. ඒ කියන්නේ සියබලා කියන ආරම්භණය එනවත් එක්කම
සියමලා කියන අරමුණට අදාළ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, ස්පර්ශ රූපේ ආවද නැද්ද? ආවා. ඒකම සියමලා කියන සංකාරයට අදාළ වර්ණ රූපේ වින්දනය වීම, ශබ්ද රූපේ වින්දනය, ගන්ධ රූපේ වින්දනය, රස රූපේ වින්දනය, ස්පර්ශ රූපේ වින්දනය ආවද නැද්ද? දෙකයි. රූපස්කන්ධයයි වේදනාස්කන්ධයයි. සියමලා කියන අරමුණ එනවත් එකම වර්ණ රූපේ වින්දනය මේ සංඥාව, ශබ්ද රූපේ වින්දනය මේ සංඥාව, ගන්ධ රූපේ වින්දනය මේ සංඥාව, රස රූපේ වින්දනය මේ සංඥාව, ස්පර්ශ රූපේ වින්දනය මේ සංඥාව. සංඥා කීයද? 5යි. සංඥාස්කන්ධය. ඒතකොට සංඥා මොකද උනේ? සියමලා කියන අරමුණ එනවත් එකම සියමලා වලට අදාළ වර්ණ රූපේ වින්දනය මේ සංඥාව සකස් වුණා, සංකාර වුණා. සියමලා කියන අරමුණට අදාළ ගන්ධ රූපේ වින්දනය මේ සංඥාව සංකාර වුණා. සියමලා මම මේ මොකද්ද කියන්නේ මේ? ඔව් මේ දුක්ඛ සත්‍ය කියන දන මම මේ පැහැදිලි කරන්නේ දුක පිළිබඳ 100 පවත්වා ගන්න විදිය මම මේ කියලා දෙන්නේ. නිකම් මේ කාලේ නාටි කරනව නෙමෙයි. පැහැදිලිද? එතකොට සියමලාගේ අරමුණ එනකොට සියමලාගේ අරමුණට අදාළ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප පහම පහළ වෙනවා. රූපස්කන්ධයගේ පහළ වෙනවා. සියමලාගේ අරමුණ එනවත් එක්කම සියමලාගේ අරමුණට අදාළ වර්ණ රූප වින්දනය, ශබ්ද රූප වින්දනය, ගන්ධ රූප වින්දනය, රස රූප වින්දනය, පොට්ටබ්බ රූප වින්දනය, වේදනාස්කන්ධය. සියමලාගේ අරමුණ එනවත් එක්කම සියමලා කියන සංකාරයට අදාළ වර්ණ රූපේ වින්දනය මේ සංඥාව, ශබ්ද රූපේ වින්දනය මේ සංඥාව, ගන්ධ රූපේ වින්දනය මේ සංඥාව, රස රූපේ වින්දනය මේ සංඥාව, පොට්ටබ්බ රූප වින්දනය මේ සංඥාව. සංඥා 5යි. සංඥාස්කන්ධය. ඒතර සංඥා මොකද උනේ? හතක් තුනක්. සියමලාගේ අරමුණත් එනවත් එක්කම සියමලාගේ අරමුණට අදාළ වර්ණ රූපේ වින්දනය මේ සංඥාව සංකාර වීම, ශබ්ද රූපේ වින්දනය මේ සංඥාව සංකාර වීම, ගන්ධ රූපේ වින්දනය මේ සංඥාව සංකාර වීම, රස රූපේ වින්දනය මේ සංඥාව සංකාර වීම, පොට්ටබ්බ රූප විඥානයේ සංකාර වීම. පොට්ටබ්බ රූප වින්දනය මේ සංඥාව සංකාර වීම ඒ විඥානේ පහළ වීම. පැහැදිලිද? ඒතර ආකාර කීයද? රූපස්කන්ධයයි වේදනාස්කන්ධයයි සියමලාගේ අරමුණට අදාළ රූපස්කන්ධයයි වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි සංකාරස්කන්ධයයි විඥානස්කන්ධයයි. ස්කන්ධ කීයද? මෙන්න මේක තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. මේ පංචස්කන්ධය තල කීයද? 25යි. මෙන්න මේ 25 පහළ වෙනකොට සියමලාගේ අරමුණ ඇවිල්ලා ඒක පහළ වෙනකොට අන්න එතන කන්දානම් පාතුභාවෝ ආයතනනම් පටිලාභ. ආයතන සංඛ්‍යා 5 මෙතන පහළ වෙනවා. 25යි අන්න 31 තලයේ තුල භවයේ සත්‍යය උපදිනවා කියලා කියනවා තන. එතකොට දැන් මේ වෙන්නේ ඒ සිද්ධිය නෙමෙයිද? ඒ සිද්ධිය තමයි වෙන්නේ මේ. පැහැදිලිද? ඔන්න දුක හට ගන්න ක්‍රමේ යම් තරමක තව ගැඹුරටම යන්න තියෙනවා. ඔබට තේරෙන්නේ නැහැ ගියාට. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට මෙතන පහළ වෙන සෑම සංකාරයක් පාසාම මෙන්න මේ ප්‍රපංච ක්‍රියාවලිය සිද්ධ වෙමින් මේ ආයතන සංකල්පයේ සමුදේ වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය කොටස තමයි දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති කියලා කියන්නේ. දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා. දුක පිළිබඳ ඥානය. දැන් ඒතර දුක පිළිබඳ ඥානය දැන් පහළ වුණාද? දැන් මොකද වෙන්නේ? මෙතන ගලාගෙන එන සෑම ආරම්භණයක් පාසාම මොකද වෙන්නේ? හැම ආරම්භණයක් පාසාම මොකද වෙන්නේ? ඔව් අර සංඥානනය විතර්කය ප්‍රපංචයේ වෙමින් රූපස්කන්ධයක් පහළ වෙනවා, වේදනාස්කන්ධයක් සමුදේ වෙනවා, සංඥාස්කන්ධයක් සමුදේ වෙනවා, සංකාරස්කන්ධයක් සමුදේ වෙනවා, විඥානස්කන්ධයක් සමුදේ වෙනවා. ඒ ස්කන්ධ පහ පහළ වෙන තැන තල 25යි. ඒ තල 25 ඒ කියන්නේ ඒකට පහ ගානේ පස්වර පහ 25යි. ඒ 25 පහළ වෙනකොට මෙන්න මේ ආයතන සංඛ්‍යා 5 එතන සමුදේ වෙනවා. කන්දානම් පාතුභාවෝ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කතමෝ භික්ඛවේ භවපත්‍ය ජාති. යා තේසං සත්තානං ධම්මා ධම්මා සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනික්ඛන්ති. කන්දානම් පාතුභාවෝ ආයතනනම් පටිලාවෝ. බලන්න මොන තරම් බරපතල කතාවක්ද කියලා. කන්දානම් පාතුභාවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති භික්ඛවේ භවපත්‍ය ජාති. පැහැදිලිද? 31 තලයේ තුල සත්වයා භවයේ සත්වයා ඉපදියෝ කියන්නේ ඕක වෙන්නේ නම් කවද්ද? just now present moment. මේ දැන් මෙතන වෙන්නේ මේක වෙයි.
එන හැම අරමුණක් පාසාම ඕක සිද්ධ වෙනවා. දරුවනේ ඒ සිද්ධිය එහෙම සිද්ධ වෙන නිසා තමයි මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ මගේ දන්සභා මණ්ඩපවල ආයේ නෙවෙයි මම කියන්නේ පොදුවේ ගත්තාම මේ පෘථජන කිසි කෙනෙක් දන්නේ නැහැ මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මව් කුසෙන් උපන් මං ඉන්නවා කියලා හදාගෙන ඉතින් ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රශංසා සැප දුක අටලෝදාම ගැටෙමින් මොකද වෙන්නේ? සාපේක්ෂතාවට මැදිලා ඉන්නවා. සාපේක්ෂතාවට මැදිලා ඉන්නවා. බුද්ධ ධර්මයේ සාපේක්ෂතාවද නිර්පේක්ෂතාවද? නිර්පේක්ෂතාව. දැන් එතකොට අපි ඒක දෙව්ලෝ කතා කරමු. නිර්පේක්ෂතාවයේදී මොකක්ද වෙන්නේ? නිර්පේක්ෂතාව වෙන්නේ නිරෝධය තුල. දැන් සමුදය වෙද්දී අන්න සාපේක්ෂතාව ගොනු වුණා. අවිද්‍යාපච්චය සියඹලාගෙන සංඛාරා සියඹලාගෙන සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව වුණා. මේ දුකේ හැටි මේ පංච උපාදාන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන මම මේ අරන් පෙන්නන්නේ ඔබට මේ දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නගතා හොති කියලා කරුණේ අපි මේ දැන් පැයකට වැඩි කතා කරේ. දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නගතා හොති. පැහැදිලිද? දැන් එතකොට දුක පිළිබඳ ඥානය දැන් පැහැදිලිද? පැහැදිලිද? හොඳයි එහෙනම් ඔන්න මතක තියාගන්න අපි අද සාකච්ඡා කරා අපේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන පදනම කරගෙන උන්වහන්සේ අපිට උපදෙස් දුන්න දුක පිළිබඳව ඥානය උපදව ගනිලා කියන පළවෙනි කාරණේ. දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති කියලා කරුණා අපි දැන් ඔන්න සාකච්ඡා කරා. මේවට ගොඩාක් සම්බන්ධ කරොත් ඔබට තේරෙන්නේ නැහැ. ඔන්න පළවෙනි කොටස. දැන් මොකද වෙන්නේ මට කියන්න? විවෘතව කියන්න හයියෙන් කියන්න. දැන් මොකද වෙන්නේ? මෙතන ඉබේම සිතුවිලි ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන සිතුවිලි අතරින් සිතුවිල්ලක් උපාදානය කරනවානේ ඉතින් පෘථජ්ජනය. ඒ උපාදානය කරපුවම මොකද වෙන්නේ? ඒ අපි උදාහරණයට ගත්තේ සියඹලාගෙන ආරම්භණය. දැන් සියඹලාගෙන ආරම්භණය උපාදානය කරපු හැටි මොකද උනේ? සියඹලාගෙන සංකාරයට අදාළ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, ස්පර්ශ රූපේ විතර පහළවද නැද්ද? පහළ වුණා. ඒ පහළ වෙද්දී මොකද උනේ? අන්න වර්ණ රූපේ පහළ වෙද්දී සියඹලාගෙන අරමුණට අදාළ වර්ණ රූපේ පහළ වෙද්දී සමුදේ වෙද්දී ඒ වර්ණ රූපේ විඳල වීමේ සංඥාව සංකාර වෙලා විඥානය පහළ වුණා. ශබ්ද රූපේ පහළ වෙද්දී ඒ ශබ්ද රූපේ විඳල වීමේ සංඥාව සංකාර වෙලා විඥානය පහළ වුණා. ගන්ධ රූපේ පහළ වෙද්දී ඒ සියඹලාගෙන අරමුණට අදාළ ගන්ධ රූපේ විඳල වීමේ සංඥාව සංකාර වෙලා විඥානය පහළ වුණා. සියඹලාගෙන අරමුණට අදාළ රස රූපේ විඳල වීමේ සංඥාව සංකාර වෙලා විඥානය පහළ වුණා. සියඹලාගෙන අරමුණට අදාළ ස්පර්ශ රූපේ විඳල වීමේ සංඥාව සංකාර වෙලා විඥානය පහළ වුණා. එතකොට එතන මොකද උනේ? ප්‍රපංච පහක් සිද්ධ වුණා. රූපස්කන්ධය පිළිබඳව වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඥානස්කන්ධයක් පහළ වුණා. පැහැදිලිද? ඒ පහළ වීම තුල මොකද උනේ? මෙන්න මේ ආයතන සංකපය සමුදේ වුණා. කොයිලාද? ඔන්න ඔය කොටස තමයි දුක්ඛ සත්‍ය. දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති කියන කොටස ඔන්න. එතකොට ඔන්න අද මේ 85 වෙනි දේශනාව තුලින් දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති කියන කරුණ අපි ඔන්න පැහැදිලි කරා. මොකද දරුවනේ මේවා එකට කලවම් කරගෙන බදාගෙන දේශනා කරගෙන ගියාට තේරෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේවා කොටස් වශයෙන් මේ සත්‍විස් බෝධිවාක්‍ය ධර්ම ටික ඉදිරිපත් කරනවා. පැහැදිලිද? එතකොට මේ අපි අද ඉදිරිපත් කරේ දැන් මෙතන මොකක්ද ඉදිරිපත් කරේ? ඔව් බුදු පියාණන් වහන්සේ දේශනා කර ඔව් සතර සතිපට්ඨානයේ පළවෙනි කොටස. සතර සතිපට්ඨානයේ පළවෙනි කොටස මොකද්ද? දුක්ඛේ ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති කියන කොටස. පැහැදිලිද? එතකොට අපි තව තියෙනවා ඊළඟට දුක්ඛ සමුදය ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති. දුක්ඛ නිරෝධේ ඥානං
සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති කියන කරුණු තුන මේ සතර සතිපට්ඨානයට අදාළ කරුණු හැටියට අපිට තව සාකච්ඡා කරන්න තියෙනවා. හොඳයි අපි දුක ඉස්සෙල්ලා හඳුනගත්ත ඕන්න. දැන් දුක මොකද්ද? පංච උපාදානයේ දුකයි. පංච උපාදානය වෙන්නේ කොහොමද? අරමුණක් මෙතන සියබලාගෙන අරමුණ ගත්තේ. සියබලාගෙන අරමුණ මෙතන උපාදානය වෙනකොට ඒ සියබලාගෙන අරමුණට අදාළ වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, ස්පර්ශ රූපය පහළ වුණා. රූපස්කන්ධය ඒ වින්දනයේ පහළ වුණා. වේදනාස්කන්ධේ ඒ වින්දනයේ මේ සංඥාව පහළ වුණා. සංඥාස්කන්ධේ ඒ සංඥා සකස් වුණා. සංකාරස්කන්ධය ඒ වෙලා සියබලාගෙන අරමුණට අදාළ වර්ණ රූප විඥානයේ, ශබ්ද රූප විඥානයේ, ගන්ධ රූප විඥානයේ, රස රූප විඥානයේ, පොට්ටප රූප විඥානයේ කියන විඥානස්කන්ධය පහළ වුණා. ඒ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන පංචස්කන්ධය පහළ වෙන තැන අනිවාර්යයෙන්ම කන්දානම් පාතුභාවෝ ආයතනනම් පටිලව. මෙන්න මේ ආයතන සංකල්පය සම්මූදේ වෙනවා. හට ගන්නවා. හොඳයි අපි ඔන්න දුක හට ගන්න විදිය මේ අර දේශනේ තුලින් අපි පැහැදිලි කරා 85 සාධාම සංගණන දේශනේ තුලින් ඔන්න අපි පැහැදිලි කරා. ඒ කොටස අපි මෙතකින් සමාප්ත කරනවා. සාදු සාදු සාදු